පාරේ යද්දි එක පාරටම කම් පැලෙන සද්දයකට ඔයාගෙත් ඔළුව ඉබේටම හැරිලා තියෙනවද? දැක්ක ගමන් ලේ රත් වෙන ඒ රතු පාට යකා. ඔව්, ඒ තමයි ඩුකාටි පැනිගාලේ. මේක නිකම්ම බයික් එකක් නෙවෙයි. මේක පාරට හදපු මිසයිලයක්. අද වාහන මාස්ටර් ක්ලාස් එකෙන් අපි මේ ලෝකේ තියෙන ලස්සනම වගේම නපුරුම සුපර් බයික් එක. ඒ කියන්නේ ඩුකාටි පැනිගාලේ ගැන A to Z හැම දෙයක්ම කතා කරනවා. ඔයා පැනිගාලේ පිස්සෙක් නම් මේ වීඩියෝ එකේ තප්පරයක්වත් මග හරින්න එපා. ආයුබෝවන් යාළුවනේ, වාහන මාස්ටර් පේජ් එකට සාදරෙන් පිළිගන්නවා. මුලින්ම බලමු මේ පැනිගාලේ කියන නම ආවේ කොහොමද කියලා. ඉතාලියේ බොලෝනියා නගරයේ තියෙන බෝර්ගෝ පැනිගාලේ කියන ගමේ තමයි ඩුකාටි ෆැක්ටරිය තියෙන්නේ. තමන්ගේ ගමේ නම තමයි යාලා මේ බයික් එකට ආඩම්බරෙන් තිබ්බේ. 2011 දී පැනිගාලේ 1199 එකෙන් පටන් ගත්ත මේ ගමන අද වෙද්දි තාක්ෂණික ලෝකයේ මුදුන් මල් කඩ දක්වාම ඇවිල්ලා තියෙනවා. දැන් අපි කතා කරමු මේ යකාගේ හදවත ගැන. මුල් කාලේ පැනිගාලේ ආවේ V2 එහෙම නැත්නම් සිලින්ඩර් දෙකක එන්ජින් එක. හැබැයි 2018 දී ඩුකාටිලා ලෝකෙම හොල්ලලා පැනිගාලේ V4 ඉන්ට්‍රොඩියුස් කරේ ඩෙස්මෝ සෙඩිචි ස්ට්‍රඩාලේ කියන 1103cc V4 එන්ජිමත් එක්ක. මේ එන්ජිමේ තියෙන ලොකුම රහස තමයි ඩෙස්මෝඩ්‍රොමික් වැල්ව් සිස්ටම් එක. සාමාන්‍ය බයික් එකට එන්ජිමේ වැල්ව් වැහෙන්නේ ස්ප්‍රින්ග් වලින්. හැබැයි RPM එක මාර විදියට වැඩි වෙද්දී ස්ප්‍රින්ග් වලට ඒ වේගෙට වැල්ව් වහන්න බෑ. වැල්ව් ෆ්ලෝට් වෙනවා. ඩුකාටිලා ඒකට ස්ප්‍රින්ග් අයින් කරලා යකඩ කෑලි මෙකැනිකල් ආම්ස් වලින්ම වැල්ව් එක ඇරලා වහන පොසිටිව් මෙකැනිකල් ක්ලෝසින් සිස්ටම් එකක් ගෙනාවා. ඇත්තදම කිව්වොත් ඩුකාටිලා 1956 ඉඳන්ම මේ ඩෙස්මෝඩ්‍රොමික් සිස්ටම් එක යූස් කරන ලෝකේ එකම ප්‍රොඩක්ෂන් බයික් බ්‍රෑන්ඩ් එක. ගොඩක් අය නොදන්න පට්ටම ටෙක්නිකල් රහසක් මම කියන්නම්. ගොඩක් බයික්ස් ඉස්සරහට යද්දී ඒකේ එන්ජිම ඇතුලේ තියෙන ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කැරකෙන්නේ ඉස්සරහට. හැබැයි පැනිගාලේ V4 එකේ ක්‍රෑන්ක් ෂාෆ්ට් එක කැරකෙන්නේ පස්සට. ඇයි ඒ? රෝද ඉස්සරහට කැරකෙද්දී එන්ජිම පස්සට කැරකුණාම බයික් එකේ බැලන්ස් එක මාර විදියට හැදෙනවා. එක පාරටම රේස් කරද්දී ඉස්සරහා රෝදේ උඩ යන එක අඩු වෙනවා වගේම කෝණවලදී බයික් එක හරවන්න මාරම ලේසියි. මේ තාක්ෂණය MotoGP වල ගොඩක් පොපියුලර් වුණා. පැනිගාලේ V4 කියන්නේ මේක ප්‍රොඩක්ෂන් බයික් එකක් විදියට පාරට ගෙනාපු ෆස්ට් ඩුකාටි මොඩල් එක. බයික් එකක් වේගෙන් යන්න විතරක් නෙවෙයි, පාරේ ඇලිලා යන්නත් එපැයි. ඩුකාටි කිලුව ගමන් අපිට මතක් වෙන්නේ යකඩ බට කූඩුවක් වගේ තියෙන ට්‍රෙලිස් ෆ්‍රේම් එකනේ. හැබැයි ට්‍රැඩිෂනල් ටියුබියුලර් ස්ටීල් ට්‍රෙලිස් ෆ්‍රේම් එක පැනිගාලේ V4 එකේ නැහැ. ඒ වෙනුවට ඇලියුමිනියම් ෆ්‍රන්ට් ෆ්‍රේම් කන්සෙප්ට් එක තමයි යූස් කරන්නේ. එන්ජිම තමයි බයික් එකේ ප්‍රධානම කඳ. අනිත් ලස්සනම දේ තමයි ස්විං ආම් එක. ගොඩක් පැනිගාලේ V4 වල ඉකොනික් සිංගල් සයිඩඩ් ස්විං ආම් එක තියෙනවා. හැබැයි V4 බේස් මොඩල් එකේ අලුත් අප්ඩේට්ස් වලදී ට්‍රැක් පර්ෆෝමන්ස් ඉම්ප්‍රූව් කරන්න ඩබල් සයිඩඩ් ස්විං ආම් එකක් පවා පාවිච්චි කරනවා. මේ ඔක්කොම සස්පෙන්ෂන් පාලනය කරන්නේ Öhlins EC 2.0 සිස්ටම් එකෙන්. හැබැයි මතක තියාගන්න මේක එන්නේ V4S සහ ඊට ඉහළ මොඩල්ස් වලට විතරයි. බේස් මොඩල්ස් වල තියෙන්නේ Showa සහ Sach manual suspension. මේ බයික් එකට රෝද දෙකක් තිබ්බට මේක ඇත්තටම රෝද උඩ දුවන සුපර් කම්පියුටර් එකක්. මේකේ තියෙනවා 6 axis IMU කියන සෙන්සර් සිස්ටම් එක. ඒකෙන් බයික් එක කොච්චර ඇලවිලාද කොච්චර වේගින් යනවද කියලා තප්පරයට 10 වතාවක් ගණනය කරනවා. අනික මේ අලුත් මොඩල්ස් වල තියෙන වින්ග්ලට්ස් මේවා නිකන් ලස්සනට ගහපුවා නෙවෙයි. පැයට කිලෝමීටර් 270ක වේගෙන් යද්දී මේ පියාපත් වලින් දල වශයෙන් කිලෝග්‍රෑම් 30ක වගේ බරක් බයික් එකේ ඉස්සරහා රෝදෙට දෙනවා. ඒ කියන්නේ වේගෙන් යන්න බයික් එක පාරටම ඇලිලා තියෙන්නේ. අපි මේ යකා ගැන A ඉඳන් Z වෙනකන් කතා කරන නිසා හොඳ වගේම ටිකක් අමාරු පැති ගැනත් කතා කරන්න ඕනේනේ. මුලින්ම මේකේ ලස්සන. ඔයා පැනිගාලේ එකක් ළඟටම ගිහින් බැලුවොත් තේරෙයි ෆෑරින්ග්ස් වල එකම එක ඇනක්වත් එළියට පේන්නේ නැහැ. ඔක්කොම ඇතුලෙන් හංගලා තියෙන්නේ. අනිත් දේ තමයි අර අමුතු සද්දේ. ස්ටෑන්ඩඩ් V4 වල වෙට් ක්ලච් එකක් ආවත් V4S සහ සුපර් ලෙජරා වගේ ලිමිටඩ් මොඩල්ස් වල එන්නේ ඩ්‍රයි ක්ලච් එකක්. මේ බයික් එක ස්ටාර්ට් කරාම ඇහෙන සද්දෙට සාමාන්‍ය කෙනෙක්ට නම් හිතෙන්නේ ඇන මුරිච්චු වගේ බ්ලෙන්ඩර් එකකට දාලා කරකවනවා වගේ. හැබැයි ඉතින් නියම බයික් පිස්සෙක්ට නම් ඒක අමුතුම මිහිරි සංගීතයක්. හැබැයි පැනිගාලේ පදින අය අඬින එක පොයින්ට් එකක් තියෙනවා. ඒ තමයි රස්නේ. මේක එක්සෝස් බටේ යන්නේ කෙලින්ම එක්ස් රයිඩර්ගේ සීට් එක යටින්මයි. ඒ නිසා ලංකාවේ වගේ ට්‍රැෆික් එකක මේක පැද්දුවොත් නම් ඔයාගේ කකුල් දෙක නිකම්ම බාබිකියු වෙනවා ෂුවර්. කොහොම වුණත් තාක්ෂණය සහ පර්ෆෝමන්ස් අතරින් ඩුකාටි පැනිගාලේ කියන්නේ අදටත් බයික් ලෝකයේ රජෙක්. ඔයා මේ වෙනකන් දැකපු ලස්සනම පැනිගාලේ මොඩල් එක මොකද්ද? V2ද? V4Sද? නැත්නම් අර ඩ්‍රයි ක්ලච් එකේ එන SP එකද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ වාහන ලෝකයේ අතුලාන්තිය හාරා උස්සන වාහන මාස්ටර් ක්ලාස් වීඩියෝස් දිගට